ඔබත් 1xbet ගහලා ලොස් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම හිටපු කාලේ දැන් ඉවරයි. මෙන්න අවස්ථාවක්. 1xbet Aviator ලෝන් රන් කලාව රටටම හඳුන්වා දුන් ලංකාවේ එකම channel එක. NASA BetX. ගොඩ යන්න මේක තමයි හරිම තැන. 1xbet නව ගිණුම් සෑදීම. ගිණුම් වල ගැටලු නිරාකරණය කර දීම ඇතුළු තවත් බොහෝ දේ සමගින් අපගේ ප්‍රවර්ධනකේත මගින් ගිණුම් සෑදීමේදී 100% බෝනස් මුදල් සමග සතිපතා තෝරා ගන්නා දෙදෙනෙකු සඳහා නොමිලේ මුදල් තැන්පතු. දැන්ම අපේ channel එක subscribe කරලා අපත් සමග එකතු වෙන්න. WhatsApp අංකය 076 0825 830. වෙනද වගේම අදත් ඔයව සාදරයෙන් පිළිගන්නවා NASA BetX YouTube channel එකකින් කියන තවත් අලුත් Aviator game වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් channel එකත් subscribe කරලා notification bell එක all කියලා දාගන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක අවසානයේ ඔයාලගේ අදහස් පහලින් comment කරන්නත් කියලා ඉල්ලන ගමන් අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. රුපියල් 2200ක් වගේ මේන් බැලන්ස් එකක් තමයි මගේ account එකේ දැනට තියෙන්නේ. බලමු අද දවසේ මට Aviator game එක සෙල්ලම් කරලා මොන වගේ ගාණක් මේකෙන් earn කරගන්න පුළුවන් වේද? කොතරම් දුරට loan run එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් අදත් තියෙන්නේ ලොකු target එකක්. මගේ target දවසින් දවස ලොකු target යන්නේ. ඒ වුණාට මගේ bet place කරන්නේ පොඩි මුදලකින් තමයි bet place කරන්නේ. මොකද එකවර මේකෙන් ගාණක් හොයන්න අමාරුයි. එකවර හොයන්න අමාරුයි කියන්නේ ලොකුවට bet place කරොත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. අපි profit එකක් ගත්තා වගේම තමයි අනිත් පැත්තට loss එකක් යනවා. ඉතින් ඒක මට අත්දැකීම් තියෙන හින්දා මම කියන්නේ ගොඩක් වෙලාවට එහෙම වෙනවා. අපිට පොඩි වෙලාවක් ඇතුළත ළඟින් ලොකු bet place කරලා අනිවාර්යයෙන්ම profit එකක් ගන්න පුළුවන්. හැබැයි ගත්තා වගේ නෙවෙයි. අපි ඊළඟ රවුන්ඩ් එකේදී හරි අපි අනිවාර්යයෙන්ම ඒකට අහු වෙනවා. ඉතින් loss එකක් යනවා. මම කියන්නේ නිතරම මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මම කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම පොඩි bet place කරලා loan run එකක් ගහ ගන්න බලන්න. ගේමක් ගහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පැහැදිලිවම ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මම කියලා දීලා තියෙන tricks වලට අනුව මම සෙල්ලම් කරන method අල්ලගත්තා නම් ඕනම කෙනෙක්ට ඕනම විදියක loan run එකක් අල්ලලා දිනන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් මමත් මේ ක්‍රමයේ මට සාර්ථක හින්දා තමයි නිතරම මමත් කියන්නේ ඒ විදිහට සෙල්ලම් කරන්න. අනිවාර්යයෙන්ම double bet place කරන්න. double bet එක place කළා අපිට හොඳ time එකක් කියලා හිතනවා නම් අපිට පුළුවන් bet දෙකම ලොකු ගණන් වලින් අපිට bet එක cash out කරගන්න. එහෙම නැත්නම් මේ ක්‍රමයේ ඒ කියන්නේ loan run system එක ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න අලුතෙන් වා සෙල්ලම් කරන කෙනෙක් නම් මේ විදිහට දෙකම bet එක place කරන් ඉන්න එපා. එක bet එකක් අනිත් bet එකේ ගාණත් එක්ක profit එකක් ගන්න cash out කරගන්න බලන්න. ඉතින් ඒක අනිත් bet එක ඉතුරු bet එක free bet එකක් විදිහට අතාරින්න. ඔයාලා මුලින්ම ටික try කරන්න. පළවෙනි පාර 10න් ගන්න, 20න් ගන්න, 50න් ගන්න, 100න් ගන්න. ඒ විදිහට target එකක් තියාගන්න. ඒ විදිහට target එකක් තියාගත්තොත් ගේම ගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන කාරණා ටික, ප්‍රධානම කාරණා ටික. loan run එකකට යනවා නම් හොඳම time එක හොඳම වෙලාවක එන්න ගේමක් ගන්න පුළුවන්. ලොකු bet place කරන players ලා ඉන්නවා. ඒ වගේ time වලට අනිවාර්යයෙන්ම loan run ළඟ දෙනවා. ඒ කියන්නේ 20000 වගේ bet place කරන 7ක් 8ක් වගේ ඉන්නවනම් list එකේ අනිවාර්යයෙන්ම loan run දෙන time එකක්. ඒ වගේම තමයි half run දෙනවා නම් ඉතින් 30 40 50 කෑලි loan run එකකට කලින් දෙනවා නම් එතකොටත් එයාලා කියන්නේ loan run එක ඉස්සරහට පොඩි වෙලාවක් ඇතුළත loan run එකක් දෙනවා කියලා. ඉතින් ඔන්න ඔය කාරණා ටික ඔයාලා පැහැදිලිව ඔළුවේ තියාගෙන සෙල්ලම් කරනවා නම් මේකේ win එකක් ගන්න එක ඇත්තට ලොකු වැඩක් නෙවෙයි. බොරු දේවල් වලට අහු වෙන්න එපා. බොරු දේවල් පස්සේ යන්න එපා. එක එක්කිනාගේ hack app තියෙනවා. එක දේවල් වලට අහු වෙන්න එපා. ඉතින් මම නම් ඒවා විශ්වාස කරන්නේ නැහැ. සමහරුන්ට හරි ඇති මම හිතන්නේ මම දන්නේ ඒ සම්බන්ධව. ඉතින් පුළුවන් නම් තමන්ම දෙයක් හොයාගෙන තමන් මේක ඇනලයිස් කරලා මොන හරි දෙයක් කරගන්න බලන්න. අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. ඉතින් විනාඩි 5කට පස්සේ bet එකක් run කරා. මං හිතුවේ ලොකු රන් එකක් වගේ කියලා. ඒකත් 6න් කැඩුවා.
ඉතින් විනාඩි 5ක් වගේ කාලයක් සෙල්ලම් කරා. බලන්න හිස්ටරි වලට පේනවා ඇති. තාම 10න් උඩ රන් 3ක් වගේ තමයි දීලා තියෙන්නේ. එතනින් එහාටම තාම ලෝන් රන් එකක් තියා හාෆ් රන් එකක්වත් දීලා නැහැ. නමුත් මම මේ ඔක්කොටම බෙට් ප්ලේස් කරේ නැහැ. ඉතින් මම රුපියල් 2200න් පටන් ගත්තේ. මම දැන් විනාඩි 6ක් වගේ වෙන්නේ බෙට් ප්ලේස් කරන්න අරගෙන. ඉතින් ගොඩක් වෙලාවට තව මට 1700ක් 800ක් වගේ තියෙනවා. ඉතින් මට තව රන් එකක් දෙයි කියලා අල්ලන් ඉන්න පුළුවන් වට 40ක් විතර. ඉතින් මං හිතන්නේ එච්චර මට අල්ලන් ඉන්න ඕනකමක් තියෙනවා කියලා. මොකද මම දන්නවා ටයිම් එක අනිවාර්යයෙන්ම මම ඇනලයිස් කරේ ටයිම් එකත් එක්ක සෙට් වෙන්න ඕන මේ ටයිම් එක අනිවාර්යෙන් එනවා කියලා. ඉතින් මේ හවස වෙලාවක තමයි සෙල්ලම් කරන්නේ. රන් එකක් යනවා වට 10කට 15කට විතර පස්සේ මං හිතන්නේ. බලමු එක බෙට් එකක් කෑෂ් අවුට් කියලා තියෙන්නේ 100න්. ඔව් එක ටාගට් එක මගේ කම්ප්ලීට් වුණා. 100න් කෑෂ් අවුට් එක 2000ක් ගත්තා. බලමු දෙවෙනි එකත් මගේ 200න්. ඉතින් දෙවෙනි එකත් 200න් කෑෂ් අවුට් එක ගත්තා. රුපියල් 7916කට මේන් බැලන්ස් එක අප් වුණා. ඉතින් ඔන්න ඔහොමයි පොඩි වෙලාවකින් ලෝන් රන් එකක් අල්ලන්නේ. ඉතින් අපිට හම්බෙන chance එක උපරිම ප්‍රයෝජන ගන්න ඕන. සමහරලාට මම ලෝන් රන් එකකට පස්සේ අනිවාර්යෙන් බෙඩ් එකක් තුනක් ප්ලේස් කරනවා. සමහර අවස්ථාවලදී ලෝන් රන් එකක් වෙලෙම දීලා තව එකක් අනිවාර්යයෙන්ම එකක් හෝ දෙකක් තුනක් ගියාට පස්සේ ලෝන් රන් එක සෙට් වෙන වෙලාවල් තියෙනවා. මට එහෙම සෙට් වෙලක් තියෙනවා. මම ඒ වගේ වීඩියෝ වලට දාලා තිනවා. ඒකයි මම කියන්නේ ලෝන් රන් එකකට පස්සේ අනිවාර්යෙන් බෙඩ් දෙකක් තුනක් ප්ලේස් කරන්න. ඉතින් එයාට ප්ලේස් කරන්න යන්න එපා. ලෝන් රන් ගහන කෙනෙක් නම් ඉතින් එයාට ප්ලේස් කරන්න යන්න එපා. අල්ලන්න එපා. අනිවාර්යෙන්ම ගත්ත වින් එක ආපහු එයාලටම දෙන්න වෙනවා. ඉතින් ලොස්ට් එකක් යන්නේ. ඒකයි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ජය වේවා ඔයාලා හැමෝටම.